ආයුබෝ වේවා සුබ දවසක් හැමෝටම අද 2026 අප්‍රේල් මාසේ 25 වෙනිදා ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හෙට අප්‍රේල් මාසේ 26 කාලයකට පස්සේ හෙට කුවේට් රටේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන දවස. ඉතින් මේ වෙනකොට T4 පරියන්තයේ පරීක්ෂාවන් කටයුතු නිරීක්ෂණය කරලා තියෙන මෙතන සටහන් කරනවා කුවේට් වල සෝදිසි කිරීම සහ රේගු විමර්ශන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා තමයි මේ විදියට නිරීක්ෂණ චාරිකාවක් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිරීක්ෂණ චාරිකාව කරලා ඉතින් ගුවන් තොටුපළේ මේ වෙනකොට තත්ත්වය පිළිබඳව පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් මොකද හෙට දවසේදී මේ ගමන් ආරම්භ වෙනකොට කුවේට් රටේ මේ සියලු දේවල් හරි නීත්‍යානුකූලව නිසි විදිහට සූක්ෂම ඇසින් යුතුව මේ දේවල් බලන්න මේ නිරීක්ෂණ චාරිකාවක් කරා කියලා තමයි මේදී වාර්තා වෙන්නේ. ඉතින් සතුටු දරන පුවත තමයි හෙට ඔන්න ගුවන්තොටුපළ නැවත ආරම්භ කරනවා. ඉතින් ඒ වගේ තමයි කුවේට් රටේදී මධ්‍යව්‍ය ජාවාරම්කරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේදී මෙතන ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ සැකකරුවන් අතර ඉන්නවලු බංග්ලාදේශ, ඉන්දියානු, ඊජිප්තු, සිරියානු සහ නේපාල ජාතිකයන්ද වෙති කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන සටහන් කරලා තියෙනවා බංග්ලාදේශ ජාතිකයන් 3 දෙනෙක්, ඉන්දියානු ජාතිකයන් 2 දෙනෙක්, ඊජිප්තු ජාතිකයන් 2 දෙනෙක්, සිරියානු ජාතිකයන් 2 දෙනෙක් සහ නේපාල ජාතිකයෙක් ඇතුළත් වෙනවා කියලා තමයි මෙතන සටහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතන මේගොල්ලොන්ගේ ළඟ තියලා අත්අඩංගුවට ගත්ත ප්‍රමාණවත් එක්කම දාලා තිනවා. ඉතින් මට සාමාන්‍යයෙන් මේ තියෙන නීති රීතිත් එක්ක මේ වගේ දේවල් ගොඩක් දාන්න අමාරුයි. ඉතින් ඒ හින්දා ඒ ප්‍රමාණවත් මල් දාන්නේ. ඉතින් මේ සමාජ මාධ්‍යයට මුදා හැරපු පුවත විතරයි මම ඕගොල්ලන්ට දාන්නේ. ඉතින් මේ සියලු පුවත් උපුටා ගන්නවම අරබ් ටයිම්ස් මාධ්‍යයෙන්. ඉතින් ඒක ගැනත් අනිවාර්යෙන් මතක තියාගන්න. වීඩියෝ පටයක් එක්කම තමයි දාලා තියෙන්නේ. ඉතින් වීඩියෝ පටය මම උපුටා ගන්නෑ මේ වෙලාවේ මේ වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මේ සමාජ මාධ්‍යයේ තියෙනවා. ඉතින් කුවේට් රටේ අනුමත රජයේ ශාලාවල මංගල උත්සව පැවැත්වෙනවලු දැඩි රෙගුලාසි යටතේ. ඉතින් ඔන්න ගෙවල් වල වැඩ කරන කට්ටියට තමයි ඉතින් ඒ පණිවිඩය ටිකක් වැදගත් වෙන්නේ. මොකද වැඩ ටිකක් වැඩි වෙනවන්නේ. ඉතින් ඒ වගේ තමයි කුවේට් ආහාර අධිකාරිය ආයතන 192ක් පරීක්ෂා කරලා තියෙනවා. පරිභෝජනයට නුදුසු ආහාර කිලෝ 36500ක් විනාශ කරා කියලා තමයි පුවත සටහන් කරලා තියෙන්නේ. ඉතින් කුවේට් රටේ ඉන්නවා නම් ඒ වගේ තමයි මැද පෙති අනිත් රටවල ඉන්නවා නම් පොඩ්ඩක් මේ නීති රීති පිළිබඳව පොඩ්ඩක් දැනුවත් වෙන්න. විශේෂයෙන්ම සමහරක් කතා ඉතින් අද දවසේ පුවත් කෙටියෙන් ඔච්චරයි තියෙන්නේ. ඉතින් සමහරක් කතා දැන් තියෙනවා අර ඉස්සර වගේ නෙමෙයි. අර ඉස්සර නම් ඕන දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන්, වචන කියන්න පුළුවන්. නමුත් දැන් එහෙම කරන්න බෑ ගොඩක් දේවල්. මොකද අපි නිවුස් එකක් දානවා නම් ඒ නිවුස් එක කොහෙන්ද ගන්නෙ? මොකද මේක ඇත්ත තත්ත්වය. එහෙම දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. ආවට ගියාට දෙයක් කරන්න බෑ. හින්දා අර අනිත් එක මම කැමතිත් නෑ දැන් ඉස්සර වගේ නිකන් අර බොරු වැල්වට අරන් ගහලා කාලේ කාලා දාන්නත් එහෙමත් කැමති නෑ. මොකද මේ ඔය ගොඩාක් දේවල් මමත් දකින ඉස්සර මම ඔය වීඩියෝ කරනකොට මේක මගේ කතා පොඩ්ඩක් විනාඩි දෙකක් විතර ගන්න නෑ ඔයගොල්ලෝ වටිනා කාලෙන්. ඉස්සර ඔයගොල්ලන්ට දැකලා ඇති ඔය සමාජ මාධ්‍යයේ ඔය සමහරුන්ගේ වැඩවලට මමත් කුපිත වෙලා කෑ ගහනවා. එතකොට ඔය ලංකාවේ දේශපාලඥයෝ කරන දේවල් වලට අපිත් කුපිත වෙලා කෑ ගහනවා. ඒජන්සි වල කරන දේවල් වලට අපිත් කුපිත වෙලා කෑ ගහනවා. දැන් නම් අවශ්‍ය තැනදී අවශ්‍ය දෙයකටම විතරයි කතා කරන්නේ. මොකද මම අපි පොඩ්ඩක් අර දැන් මේ සමාජයේ ජීවත් වෙනකොට අපි හැදෙන්න ඕනේ. මොකද මගේ නම් තියෙන එකම පරමාර්ථය තමයි මේ YouTube කරලා මුදල් වෙනුවට සමාජයට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් එච්චරයි විය යුත්තේ. මොකද තරහකාරයෝ හදාගන්න ඕනේ නැහැ. මොකද මට හොඳ වෙන දේ ඔයාට නරක වෙන්න පුළුවන්. ඔයාට හොඳ දේ මට නරක වෙන්න පුළුවන්. මම දකින එක පැත්තක් වුණාට ඒ පැත්තේ තව ගොඩාක් වටයක් තියෙනවා. හරිද? ඒ හින්දා මේ channel එකට මම TikTok වීඩියෝ නම් දාන්නේ නැත.
අනුන්ගේ වීඩියෝ දාන්නෙත් නැත. මේ කුවේට් එකේ සහ මැද පෙදේ කලාපයේ අවශ්‍යම තොරතුරක් පමණයි මේ channel එකට දාන්නේ. මොකද මගේ තට්ටේ ඇස් නාලිකාවට මම ගොඩක් දේවල් දැම්මනේ. දැන් ඒකත් මට වීඩියෝ දාන්න නැත්තම් මම දාන්න නැතුව නිකන් ඉන්නවා. මම එහෙම දේවල් කරන්න යන්නේ නැහැ. හැබැයි මේ රටේ මිනිස්සුන්ට වෙන අසාධාරණය මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් ඒවට කතා කරනවා. ඒවට කතා කරන්න නැතු වෙන්නේ නැතුව ඉතින් ඔය අනවශ්‍ය මගුල් අනවශ්‍ය හැරි නම් පත බාන්නේ නැත. ඒ මගේ හැටි මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒකට කොහොම ප්‍රචාර දක්වයිද කියලා. මොකද අපිට අවශ්‍ය දේ විතරයි අපි සමාජගත කරන්න ඕනේ. අපිට අනවශ්‍ය දේවල් වලින් අපි ඒ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. බණ අහනවනේ. බණ අහලා විතරක් මදි පිළිපැදෙන්නත් ඕනේ. ඒ කියන්නේ හොඳට ජීවත් වෙන්න නම් හොඳ දේවල් දකින්න ඕනේ වගේ හොඳ දේවල් කරන්නත් ඕනේ. කන් දෙකෙන් බණ අහලා කටින් බොරුවට කය ගැහුවට වැඩක් නැහැ. ඒ බණ අහනවා නම් ඒ දේවල් පිළිපදින්නත් ඕනේ. ඒ හින්දා පොඩ්ඩක් මේ හොඳට ඉන්නකොට මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් කට්ටිය අතහැරලා යනවා. ඒ කියන්නේ ඒ හොඳට ඉන්නකොට නරකට ඉන්නකොටත් අතහැරලා යනවා. ඒ හින්දා කොහොමද ජීවත් වෙන්න ඕනේ? ජීවත් වෙන්න ඕනේ හොඳ නරක දෙකම තේරුම් අරන් හරියට ජීවත් වෙන්න ඕනේ. දන්නවද? එහෙනම් දැනුවත් වෙන්න මේ වීඩියෝ එක බලන ඔයත් යම් කිසි දෙයක් මෙතනට අරගෙන කල්පනා කරන්න. කවදා හරි මේ කුවේට් එක යනකොට යන දවසට හොඳට මම මේ රටෙන් දෙයක් කරගත්තා කියලා යන්න පුළුවන්කම තියාගෙන යන්න ඕන. දන්නවද? මම දන්නේ නැහැ ඉදිරියට මට මොනවා වෙයිද කියන්නේ. නමුත් මම කියන්නේ එහෙමයි. නැතුව මේ රටවල් වල වැරදි කරලා හිරගෙවල් වල ඉඳලා නැවත මේ රටවල් වලට එන්න බැරි වෙන්න මාස ගණන් අවුරුදු ගණන් හිරගෙවල් වල ඉඳලා ලංකාවට යන කට්ටිය ගොඩක් ඉන්නවනේ. එහෙම කෙනෙක් වෙන්න එපා. තමන්ට රැකියාව කරන්න බැරි නම් ඒකට තමන්ම හරියට ඔමලේ පාවිච්චි කරලා දෙක නම් ආවේ දෙක ඇදලා යනවා කියන දේ ටාගට් එක ඔළුවේ තියාගෙන යන්න. දන්නවද? අනවශ්‍ය විදියට කිසිම දෙයක් කරන්න බෑ. ඉස්සර වගේ නීතිය තදයි, පැටලීම් හැමතැනම, අකමැති සේවකයන්ට රැකියාවක් දෙන්න බෑ. එහෙම නොතින් දැන් ගොඩක් ප්‍රශ්න මේ රටේ ජාතිකයන්ටත් ප්‍රශ්න. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඉදිරියට කතා කරමු. channel එක තාම අලුත්නේ. පරිස්සමෙන් ඉන්න. බුස්සරණයි හැමෝටම.